ක්‍රිකට් ලෝකයේ සියලුම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ජාත්‍යන්තර T20 ලීගයේ තරඟ මේ දිනවලදී ඩුබායි ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනවා. ඒ අතර එමිරේට්ස් කණ්ඩායම හා ගල්ෆ් ජයන්ට් කණ්ඩායම අතර තරඟය පැවැත්වුණා. ගල්ෆ් ජයන්ට් කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකර ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 42කින් විශිෂ්ට ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහර 4ක් හා 4 පහර 6ක් ඇතුළත්. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 192ක් ලෙසයි. කෙසේ වෙතත් ඔහු මෙම තරඟයේ වීරයා බවට පත් වී ඔහු මාධ්‍ය හරිත ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ මම ආසියා කුසලානේ ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 100 මට විශ්වාසයක් ලබා දුන්නා. මම ආසියා කුසලානේ ඉතා හොඳින් ක්‍රීඩා කළා. මට එම දිගටම පවත්වා ගැනීමට අවශ්‍යයි. මට මගේ ස්වාභාවික පිතිකරණයට ඒමට අවශ්‍ය වුණා. ඔහු ඇත්තෙම පන්දු යවන්න හොඳට කළා. ඒ වගේම උමස්සායි හොඳින් පිතිකරණය කළා යනුවෙන්. කෙසේ වෙතත් ඔහුගේ මෙම විශිෂ්ට පිටිහරමේ හමුවේ ලෝකපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය ඔහු වෙත යොමු වුණා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව subscribe කරලා බෙල් අයිකන් ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.